ප්‍රශ්න අංක 7. නාලකිරණ නලය තුල ක්ලෝරින් වායුව ඇති විට පහත කවරක් සිදු නොවේද? ක්ලෝරින් වායුව Cl2 වායුව. ළමයි ධනකිරණ නලය තුල Cl2 තිබුණොත් අංශු ඇවිල්ලා ගැටිලා මේ බන්ධන කඩනවා. බන්ධන කඩලා පරමාණු හදනවා. පරමාණු. මේ අණුව. ඒතර පරමාණු හැදෙනවා. මේ පරමාණු වලත් ඇවිල්ලා හැප්පෙනවා අංශු. හැප්පිලා මේ පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන ගලවලා අයින් කරලා ධන අයන හදනවා. එහෙනම් පරමාණු වලින් අයන හැදෙනවා. ඒ වගේම ළමයි මේ Cl2 අණුවේ බන්ධනය කඩන්න නැතුව ඉලෙක්ට්‍රෝනයක් ගලවලා දාන්න පුළුවන්. බන්ධනය කඩන්නේ නැහැ. දැන් මෙයාගේ සංයුත ඉලෙක්ට්‍රෝන තියෙනවනේ තව. බන්ධනය කඩන්නේ මේ ඉලෙක්ට්‍රෝනයක් ගලවලා දාන්න පුළුවන්. එතකොට මේ වගේ ධන අයන හැදෙනවා. මොනවද උත්තර වෙන්නේ? ක්ලෝරින් වායු අණු අයනීකරණය වේ. ඔව් මේ Cl2 අණුවයි Cl2+ කියන අයනය හැදලා තියෙනවා. ඕකේ ඒක හරි. Cl බන්ධන බෙදීම. ඔව් මේ බන්ධන කැඩිලා Cl පරමාණු හැදෙන්න පුළුවන්. Cl පරමාණු සෑදීම සිදුවේ. ඔව් Cl පරමාණු මේ හැදලා තියෙන්නේ. Cl පරමාණු හා Cl2 දෙකම අයනීකරණයෙන් ධන අයන සෑදේ. ඔව් Cl2 අයනීකරණය වෙලා ධන අයන හැදෙනවා. ඒ වගේම Cl පරමාණුත් අයනීකරණය වෙලා ධන අයන හැදෙනවා. Cl අයන සෑදීම සිදුවේ. ළමයි මේ නලය තුල ධන අයනනේ හැදෙන්නේ. Cl කියලා එකක් හැදෙන්නේ නැහැනේ. එහෙනම් ඉතින් ඔතන අපිට දීලා තියෙන උත්තර වලින් වඩාත් ගැළපෙන උත්තරය වෙන්නේ 5. 4 උත්තරේ 5.